Hello guys, welcome back to my YouTube channel. මං හිතනවා ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ඇති කියලා. අද මගේ හවස් වරුව ගෙවන විදිය බලමු. අපි මුලින්ම ජර්නල් කරමු. වෙනදට මං ජර්නල් කරන්නේ සාමාන්‍යයෙන් රැට. මේ දවස් දෙකේ කරන්න හම්බුනේ නැහැ. එහෙනම් මං හිතුවා දැන් හවස මට වෙලාව තියෙන හින්දා අද හවස කරා නම් හරි. නුඹේ එක හීනෙක හැංගිලා ඉන්නේ සිඟිතේ අද මේ මාසේ පළවෙනිදා මේ මාසේට ජර්නල් එක සෙට් අප් කරන්නත් ඕනි. අපි ඒ ටික කරමු. මේ vlog එක කරන්න අරගෙන channel එක පෙරලලා බැලුවටත් පස්සේ තමයි මතක් වුණේ මේ මාසේ කියලා. මුලින්ම තියෙන to do list එක. අපි මේ මාසේ ඇතුළත කරන්න අපි කියන්නේ මම කරන්න හිතාගෙන ඉන්න දේවල් to do list එකේ ලියාගන්න. මාසේ මුල to do list එක හැදුවට මාසේ මුලම මට ලොකුවට එහෙම මාසේ මෙහෙම කරන්න ඕන කියලා දේවල් නැහැ. ඉතින් මට මාසේ මුල් සතියේ වගේ මේ මාසේ අනිවාර්යයෙන්ම කරන්න ඕන කියලා මොන හරි දෙයක් හිතුණා මම ඒකත් to do list එකට ඇඩ් කරගන්න. ඊට පස්සේ තියෙන bucket list එක. bucket list එකට මොනවද දාගන්න. ඔයාලා දන්නවද මේ මාසේ bucket list එකේ මුලින්ම මම මොනවද ලියුවේ කියලා? මම ලියුවේ මට මේ මාසේ මම මල් ගන්නවා කියලා. මෙච්චර කාලයකට මට මල් හම්බෙලා තිබ්බට මට මල් අරගෙන නැහැ. ඉතින් මට හිතුණා මේ මාසේ මට මල් ගන්නවා කියලා. මොකක් හරි වැඩක් කරද්දී ඒ කරන වැඩේට අනුව කට හදන එක නම් මට නවත්ත ගන්න බෑ. මේක මම කොච්චර ගැදද කියලා දැක්කේ මේ වීඩියෝ එකේ. ඊට පස්සේ තියෙනවා මේකේ මම මේකේ වීඩියෝ එකක් දාලා තියෙනවා ෂෝට් එකක් මේකේ ඒක නම් මං එයාගෙන් ඒක ඕඩර් කරද්දී මට වෙච්ච මිස්ටේක් එකක් මේකේ වීක්ලි මීල් ප්ලෑන් එකකුත් තියෙනවා ඒකෙන් මට ඇති වැඩක් නැහැ ඇත්තට මෙහෙම මීල් එකක් ප්ලෑන් කරලා එහෙම කොහොමත් හෙල්දි ෆුඩ් කන්න නැති කෙනෙක්ට ඒක වැඩක් මේ ඊට පස්සේ වීක්ලි ප්ලෑන් එකක් තියෙනවා ඒවා වැඩි මගේ අතින් ලියවෙන්නේ නැහැ ඊට පස්සේ තියෙනවා වෝටර් ට්‍රැකර් එක මේක වෝටර් ට්‍රැකර් එක පේනවද කියලා මම හිතනවා වෝටර් ට්‍රැකර් එකක් තියෙනවා ඇත්තටම මම ජර්නල් කරන්න පටන් ගත්තේ මම law of attraction ගැන හොයද්දී වීඩියෝ වල මම ජර්නලින් කරද්දි මට මේවා ලැබුණා කියලා කට්ටිය කියන වීඩියෝ දැකලා ඊට පස්සේ ජර්නල් කරන්න ගත්තට පස්සේ මට හිතුණා ජර්නල් කරද්දී අපිට අපිව ට්‍රැක් කරගන්න පුළුවන් කියලා. ඒ කියන්නේ අපිට වැඳ අතපසු වෙනවා නම් හරි අපි කම්මැලිකමට වැඩ නොකර ඉන්නවා නම් හරි ජර්නල් කරන්න ගත්තට පස්සේ අපිට ඒ හැමදේම ට්‍රැක් කරලා හරියට කරගන්න පුළුවන්. ඊට පස්සේ තියෙන හැබිට් ට්‍රැකර් එක මම මාසේ මුලම මම ට්‍රැක් කරන්න හිතාගෙන ඉන්න හැබිට් ටික ලියාගන්න. මං කරන්නේ බුලට් ජර්නල්. ඒකයි ඔය එක එක දේවල් ට්‍රැක් කරන්නේ. ඔය ඔයාලා දන්නව ඇති ජර්නල් ගැන දන්නවා නම් බුලට් ජර්නල් කියන්නේ මොකක්ද කියලා. දන්නේ නැත්නම් කියන්න මම බුලට් ජර්නල් කියන්නේ මොකක්ද කියලා ඔයාලට වීඩියෝ එකක් කරන්න. ඊට පස්සේ මම මේ මාසේ ට්‍රැක් කරන්න කියලා හිතාගෙන ඉන්න හැබිට් ටික ලියාගත්තා. ඒ හැබිට් ගොඩේ no screen time එකක් මේ වෙනකම් මට ලැබිලා තියෙන දේවල් වලට gratitude වෙන්න ඔය වගේ දේවලුත් මම ඇඩ් කරගත්තා. ඊට පස්සේ ඉතින් ටී ටයිම් එක තමයි. අපි ඉතින් ශ්‍රී ලාංකික ජනතාවනේ තේ එකක් නැත්තම් පිස්සු වගේ. ඒක නෙවෙයි. මේ දවස්වල ජීවිතේ කොහොමද? ජීවිතේ කොහොම වුණත් බාහිර කවුරුහරි බිස්කට් එකක් වගේ hina වෙලා ඉන්නවා. අහසේ සරා සංසාරේ එකමත් රටක ආයේ අමාපෙම් හසකෙන් යයි පිපින්නම් විඳින්නම් ආදරේ වයන්නම් හදවිනාවේ සුපෙම්බරගී සංසාරේ සොයන්නම් සිපින්නම් නැතිවෝ ආදරේ ගිලන් වෙලා සඳත් නෙදා හොයන්න බලන්න කවුරුත් නෑ තුරුල් වෙලා අද මේ පළවෙනිදා පොයේදී මට ඉස්සර පුරුද්දක් තිබ්බා හැමදාම පොයට උදේටයි දවල්ටයි දෙකටම බුද්ධ පූජාව තියෙනවා. ඊට පස්සේ කාලෙත් එක්ක ඕක දැන් මාස ගාණක්ම මගේ ඇරලා තියෙනවා. ඒක හින්දා අද අපිට හිතුණා හවස කිලම්පස තිබ්බනම් හරි කියලා. ඉතින් මයි නම් කියනවා කිලම්පස රැස්ති කරනවා.
පස්සේ අපි ගෙලම්පස ජාති ටික හදන්න පටන් ගත්තා. අපි පුල් පලාත් හම්බපු වතුර ඊට පස්සේ නාරං සිදරන් දෙකම හැදුවා. මොකද අපිට ඒ වෙලාවේ හැටියට ගිලම්පස වලට වෙන මුකුත් හොයාගන්න තිබුණේ නෑ. අපිට වෙන්නට මේක හිතෙද්දි ගොඩාක් හවස් වෙලා. මේ දේවල් කරලා ඉවර වෙද්දී හිතට දැනුනේ හරිම සැනසීම. ඒ විතරක් නෙමෙයි. අපි කවදා හරි යන දවසක අරන් යන්නේ මේ කරන කියන පින්දහම් විතරනේ. ඒ නිසා ඔයා කරන පොඩි දෙයක් වුණත් හිතේ ශ්‍රද්ධාවෙන් කරොත් ඔයාට ලොකු පිනක් අත් කරගන්න පුළුවන්.